දපු ස්ක්‍රීන්ෂොට් එකක්වත් එඩිට් කරපු එකක්වත් ඕවා මුකුත් නෙමේ ඈ. ස්ක්‍රීන්ෂොට් එක මුගෙත් බොක්ක කූල් වෙලා ඉඳලා තියෙන්නේ. කූල් වෙලා ඉතින් කූල් වෙන්නේ නැත්තම් බං ලක්ෂ 15ක 20ක I think gaming Sansu was eliminated by the system due to abnormal behavior. මෙන්න ළමයියා මාව එලිමේට් කරලා දානවා. ළමයි 12:34ට හරියට මෙහෙම මැසේජ් එකක් ආවා මයි account එක සස්පෙන්ඩ් කියලා මට ඒ වෙලේ මාර්ජේ මැසේජ් එකක් දැම්මා. අය මාව ලීඩර් බෝඩ් එකේ දකින්න බැරි වෙයි ළමයියා. ආය ලීඩර් බෝඩ් එකේ දකින්න බැරි වෙයි. රීච් ගන්න බොරු කියනවලු. අනේ මචං මට රීච් ගන්න නම් බොරු කියන්න උවමනාවක් නෑ බං මගේ තියෙන විව account එක හොඳට අනේ නිච ගහයෝ උච්ච වෙලදෙන් එක මංගිනේ භීෂණෙන් බොරු හින්න වලට මක් වෙලන්නේ මේ යාළු මංගිනේ නිතරම බලාගෙන මුගේ නාට්‍ය දැකලා රත් වෙලා මගේ නහර ලපසි පදංගලදි පාලමම ආවකලගෙන පහළ ගත්තමම සෙල්ලම ගැට්ට කඩලා තව්ව ලොකු කරලා කට කැපුව තත්ත විතර කිවන බොරුව ලොකු කරලා හොංරංගන්නේ කොල්ලන්ට කෙල්ලන්ට බොරු කරලා මම යුඹලගේ ලොකුම අපලේ උඹලා අපිවත් බොරු කරලා කමෙන්ට් එකට ඔව් හැමෝම බලන් ඉන්නේ මචං වර්ධින ගන් හරිද මේ දැන් hina වෙන මිනිස්සුયો මචං පොඩ්ඩ මම මේ බලාගෙන ඉන්නේ සංදීප් thank you so much ඔව් බා මේ hina වෙන මිනිස්සුયો ටික මම මේ පොඩ්ඩක් බලයි ඔව් බා මේ තියෙන්නේ මචං බොරු හදපු ස්ක්‍රීන්ෂොට් එකක්වත් එඩිට් කරපු එකක්වත් ඕවා මුකුත් නෙමේ ඈ මේ RJ ගේ ටාස්ක් බාර් රණම්මනම් මේ ඔක්කොම මේ RJ ගේ එමියුලේටර් එක බලපන් ඕන කරන්න වෙනවා මොකක් කරන්න වෙනවා සර්විසස් එක අර WhatsApp එකට හැබැත්තේ ඔව් බල ලයිව් එකේ ඌගේ බලපන් සම්පූර්ණ මේ මට දාපු ස්ක්‍රීන්ෂොට් එක මූගෙත් බොක්ක කූල් වෙලා ඉඳලා තියෙන්නේ කූල් වෙලා ඉතින් කූල් වෙන්නේ නැත්තම් බං ලක්ෂ 15ක 20ක ලක්ෂ 15ක 20ක account එකක් මචං මේ මුණාම ඉතින් මචං බොක්ක කූල් නොවි තිබ්බොත් මගේ හිත හෝස් ගාලා කඩාගෙන ගියේ මචං හරිද බොරු කියන්න ඕනේ නෑනේ බා අවංකම කතාව ඔහොම ඉදවන් ටික මං ඒ වෙලේම මං අරුට මැසේජ් එකක් දැම්මා අපේ බලන එකාට ඒ විස්තරේ ඔක්කොම කියන්නම් මේ කවුරු හරි දන්නවනම් මේකට සොලියුෂන් එක මේකට කවුරු හරි දන්නවනම් සොලියුෂන් එක කණේ පොඩ්ඩක් කියහම් මචං ගරීන එකට කිව්වට බං උන්ගෙන් අනේ මන්ද උන්ගෙන් කිසි මේකක් නැහැ මෙව්ව එකක් නැහැ බං හරිද දන්න කවුරු හරි ඉන්නවනම් පොඩ්ඩක් මාව දැනුවත් කරන්න පොඩි සපෝට් එකක් දෙන්න මොකද මට ආයෙ රෑන්ක් ගහන්න හම්බෙන්නේ නැහැ කියන්නේ ආයෙ රෑන්ක් ගහන්නේ නැහැ ළමයි ආයෙ රෑන්ක් ගහන්නේ නැහැ මොකද account එකේ රිස්ක් එකක් ගන්න බෑනේ ඔයාලට තේරෙන්නේ නැති කියලා හිතනවා ඔව් රැල්ලට බයින සෙට් එකක් ඉන්නවා බොහොම ස්තුතියි බයින සෙට් එකට මේ බං අද මේ දවල් 12:34ට නේ බා ඉතපන් මම උඹලා බොරු කියලා හිතනවා නම් මට මේ RJ දාපු ටයිම් එකත් මම උඹලට පෙන්නන්න. එහෙම බඩු ඉන්නවනේ බං RJ. අම්බෝ ඇත්ත. එහෙම බඩු ඉන්නවා. නැත්තම් අර ලයිව් එක නැප් එකට නල් එකක් කියපු RJ උඹේ ෆෝන් නම්බර් එක වුණාට අවුලක් නැද්ද RJ? ගේස් නෑ වා මෙයා කරමු. එපානේ. ඔය දා මම මේ දැන් ස්ක්‍රීන්ෂොට් එකක් ඔයාලට ගහලා පෙන්නන්න. මේ තියෙන ළමයි ටයිම් මේ බලන්න. ටයිම් එක මූ මට දාලා තියෙන්නේ 4:04ට 4:04ට කියන්නේ අපේ වෙලාවෙන් 4:04ට මේ තියෙන ළමයි මේ තියෙන RJ ගේ ෆෝන් නම්බරේ මූ 4:04ට මට දාලා තියෙන්නේ ඒ වෙලෙම මූ මට පළවෙනි කෝල් එක ගත්තා මේ මිස් කෝල් එක ආන්සර් කරන්න මම දැක්කේ නෑ ඊට පස්සේ තමයි ආන්සර් කරේ 4:04ට දාලා තියෙන්නේ 4:04 කියන්නේ 12:00මාරයි 12:00මාර 12:34යි මේ ස්ක්‍රීන් මේකේ තියෙන ටයිම් එක කීයද මේ හරියටම හරි ටයිම් එක මෝ ස්ක්‍රීන්ෂොට් එක ගාලා ඒ ටයිම් එකේ ඩබල් එක අනිත් පැත්තට මට අතහැරලා තියෙන්නේ නැත්නම් ඕවත් බොරු කියලා හිතන උන් ඉන්නවා මේ හොඳලාට ඉවලම දැම්මේ ඔව් බා මේ බලන්න දවල් හරියටම 12:34 ඉඳන් මගේ account එක ප්ලේ වෙලා නැහැ රෑන්ක් එකේ ස්කෝර් එක බලන්න පුළුවන් ඒක බලන්න ඉදියන්නේ නැද්ද බා අපි ප්ලේ කරේ නැහැ කියලා ටයිම් එක ඔව් හිස්ටරි එකේ මැච් වල වෙලාව පෙන්නනවද බා පුළුවන් පෙන්නනවනේ වෝල්ඩින් බා පොඩ්ඩක් බලපන් මේ ළමයි 12:34ට හරියටම මෙහෙම මැසේජ් එකක් ආවා මගේ account එක සස්පෙන්ඩ් කියලා මට ඒ වෙලේම RJ මැසේජ් එකක් දැම්මා මං කොහොම බලන්න මෙහෙමයි කියලා මචං මම ලොග් වෙද්දි දෙයියන්ගේ විහිටෙන් මගේ account එකට කිසිම අවුලක් නැහැ බං හරිද මට තියෙන ප්‍රශ්නේ මම දැන් ආපහු දිගටම රෑන්ක් ගැහුවොත් මගේ account එක සස්පෙන්ඩ් වෙයිද මේ මොකද්ද උනේ මගේ account එක බග් වෙලාද තියෙන්නේ කියලායි මට දැනගන්න ඕනේ බං හරිද මේකට කාගේ හරි මේ ඔපිනියන් එකක් තියනවද මොකක් හරි කාගේ හරි ඔපිනියන් එකක් තියනවද
කාගේ හරි ඔපිනියන් එකක් තියනවාද මේකට කරන්න පුළුවන් දෙයක්? මේ දැන් බෑන් කියලා කෙලින්ම ඇවිල්ලා තියෙන්නේ මේ. මේ අඩේ අපි සයිට් එකේ චෙක් කරලා බලමුද බං මගේ මේ account එක කොහොමද තියෙන්නේ කියලා? මං චෙක් කරා සඳු අයියා thumbnail එක දැකපු විදිහ. මොකක්ද වෙලා තින්නේ? එහෙම කේස් එකක් නැහැ කියලා ඉන්නේ. මොකක් හරි බග් සීන් එකක් තියෙනවා. මගේ account එක මගේ account එකේ මොකක් හරි බග් සීන් එකක් තියෙනවා ළමයි. මොකද ඒකට හේතුව තමයි මගේ account එක තුන් පාරක් මේ ලීඩර් බෝඩ් පෙන්වන්න නැතුව ගියා බග් වුණා. හැක් පූල් දැම්මා. තුන් පාරක් දැම්මා. එකක් ගහන්නේ අපි normal limit කරලා ගහලත් ඒ තුන් පාර මොනේ. තොපි දෙන්නම එකපාර ලොග් වෙලා. එකපාර ලොග් වුණෙත් නැහැ. දැන් අපි මෙච්චර දවස් හිතාගෙන හිටියේ මේ RJ බන් ලයිව් දාන්න එපන් මේ ටනල් එක දාලානේ. මොකක්ද ඒකට කියන්නේ බා? ප්‍රොක්සියද? ඕ නෙට් නෙච් එක සඳුව මොකද්ද කේස් එක? account එක suspend කියලා වැටුණා බං. suspend වුණාට මම log වෙද්දි අපූර්වට මේ account එක log වෙන්න පුළුවන් බං. දැන් මොකද කේස් එක? දැන් ඉතින් කේස් එකක් නැහැ. log වෙන්න පුළුවන්. ඒ සස්පෙන්ඩ් කියලා වැටුනේ නේද? ඒක තමයි ඉතින් තියෙන අවුල. මගේ account එකේ මොකක් හරි බග් වෙලා තින්නේ. ඕක ඔහොම නෙමෙයි හදුවා හරිද මං ලොග් මේ උඩින්දී මැචින් අර 1 කිලක් ගහපු ගමන් බෑක් කරා හරිද බෑක් කරලා එහෙම බෑනට් කියලා න්නා ඊළඟ ඕකේ ඉතින් මේ ඉතින් මේ කොල්ලන්ට live එකේම කොල්ලන්ට මම පෙන්නුවා ඉතින් screenshot එක. ඒ විදියට මේ මචං මේ play කරලම නැහැ හොදේ. point 3600ක gap එකක් තිබ්බේ දැන් කීයද දන්නේ නැහැ. බර ගාණක් ඇති. අඩුම් බග් වෙලාවත් මොකුත් නෑ එහෙනම් point 4000ක gap එකක් තියෙනවා මේ. point 4000ක gap එකක් තියෙනවා 3400ක් තිබිච්ච එක. ගහන්න නැහැ ළමයි මේ නතර කරනවා. නියම විදියට ආතල් ගන්න නේද? ඔව් බං ගහන්න නැහැ ළමයි අපරාධය. ආසාවෙන් මොකක්ද ඒ උනේ කියලා. ආසාවෙන් play කරේ. යන්නේ නැති. ආයේ මාව ලීඩර් බෝඩ් එකේ දකින්න බැරි වෙයි ළමයි අයියා. ආයේ ලීඩර් බෝඩ් එකේ දකින්න බැරි වෙයි. මට ෆ්‍රී එකක් තිබ්බොත් මට රීජන් අප් වෙන ටයිම් එකකට මට ෆ්‍රී එකක් තිබ්බොත් ඉස්කෝල් නිවාඩු හරි සිකුරාදා හවස ටයිම් එකක් නම් සෙන්සුරාදා ඉරිදා සෙල්ලම් කරන්න පුළුවන්. එක දිගට කන්ටිනියස්ලි සෙල්ලම් කරන්නේ නැහැ. එහෙම නිවාඩුවක් සෙට් කරනවා මම ප්ලේ කරනවා. ආයේ මේ account එක ළමයි ඔයාලට ලීඩර් බෝඩ් එකේ දකින්න බැරි වෙයි. මොකද බං මං account එකට ආදරෙයි. මට ලීඩර් බෝඩ් ඉන්න රෙඩි account එක වටිනවා. මම ඒකයි මේ RJ ට ඒ වෙලේම කිව්වේ ගාන එක නතර කරපන්. මේ අඩේ බං එහෙන ආසාවෙන් බං ප්ලේ කරේ. ගිය පාර සීසන් එකේ උඹලට මතකයිනේ ආසාවෙන් ප්ලේ කරලා account එක හැක් පූල් දැම්මා. මේ පාර මචං මේ බලපංකෝ. බය මචං බය කියන දේ හොඳටම දැන්නුවා. බය කියන්නේ ඔව් බය කියන්නේ මොකද්ද කියලා මචං අද තමයි මම දැනගත්තේ. හරියටම හරිද? මේ වැඩක් නැහැ ඔය කතා කරලා ඉතින් ගරීනා මෙහෙම බග් නම් ගරීනකින් මෙහෙ වගේ වැඩ කරනවා නම් හරිද? කිසිම චීට් එන්ජින් එකක් යූස් කරන්නේ නැතුව කිසිම දෙයක් යූස් කරන්නේ නැතුව ප්ලේ කරද්දී ලීඩර් බෝඩ් බග් කරනවා නම් හැක් පූල් දානවා නම් ස්කොඩ් වලට යන්න බැරි කරනවා නම් මේ වගේ account එක බෑන් කියලා මේ notification match එකෙන් back කරගුවා නේද? ඒ history එක තියනවද බං? හිස්ටරි එක ඇති ඔක බලන්න. කොහොමද බං ඒක වැටෙන්නේ? RJ ගිහිල්ලා සේව් කරන්න පුළුවන් ඒ account එක ලොග් වුණොත් තමයි. RJ මම log out කරා ඒ වෙලේ. මුලින් ඔය අන්තිම එකේ ඉතින් 6ක් අප් වෙලා. ඒ කොහොමද ඒක back කරාද කියලා හොයාගන්නේ? ඒක බලන්න RJ ලොග් වුණාට පස්සේ RJ ට ඔක සේව් කරන්න පුළුවන් වීඩියෝ එක. පුළුවන් RJ? බලන්න. RJ පොඩ්ඩක් මේ මට ඒක දාපන්කෝ පුළුවන් නම් සේව් කරලා. මට ඕක ලොග් වෙන්න ඕනේ මෙතන පෙන්නන්නේ නැහනේ. බෑ උඹ ලොග් වෙන්න ඕනේ. උඹ ලොග් ගන්නකෝ. මම වෙන මේකක ඉන්නේ එමුලේටර් ඉන්ස්ටා එක ගත්තා. ආයෙ නෝ මිදපන් ලයිව් එක ඉවරලා හරි මට ඒ වීඩියෝ එක වෙනලා කොහොම මන් දාන්නද වාට? ඔව් වීඩියෝ එක ගන්න පුළුවන් වුණොත් දාපන්. බලපන් ලයික් 73000යි අඩෝ මචං ආසාවෙන් ප්ලේ කරා ලෙවල් 80 ඉඳලා 82ට ගියා හරිද? රීච් ගන්න බොරු කියනවලු. අඩේ මචං මට රීච් ගන්න නම් බොරු කියන්න උමනාවක් නෑ බං. මගේ තියෙන විව account එක හොඳටම ඇති බං. මට 500ක් ලයිව් එක බැලුවත් ඇතියා. මම මොකද බං මේකෙන් නෙමෙයි ජීවත් වෙන්නේ. මම මේ ලයිව් එකෙන් නෙමෙයි ජීවත් වෙන්න ළමයි වෙන අර සමහරුන් ඉන්නවනේ මචං gift එකක් දෙන්නෙත් නෑ. ඒ කියන්නේ මම මේ කියන්නේ හොඳම හරිද? මේ කියන්නේ හොඳ ගානක් හොයන කට්ටිය මචං ඉතින් මේ අපේ ලයිව් එක බලන කොල්ලන්ට පොඩි gift එකක් මම එහෙම නෑ මචං මට හිතුනේ කොයි වෙලාවද උඹලා data card අනම්මනම් gift අනම්මනම් අම්බාන එකට වපුරනවා. මොකද මම මේකෙන් ඔයාලට මගේ මේ social blade එකේ ඔයාලට බලන්න පුළුවන් මගේ YouTube income එක ළමයි මගේ wifi සදුවයි.
ඕක කොහොමද ඇත්ත එක දාලා මම පැනල් කියන්න බාල කොල්ලොන්ට කේන්ති යනවලු. දන්නේ නැහැ බං බෑන්ඩ් ඉතින් බෑන්ඩ් එනවනේ ඉතින් බෑන්ඩ් ඉච්ච දෙම්පා ගාන එක නතර කරලා දාන්න ඉතින් වෙන කරන්න දෙයක් නැහැ නේ බයි ඉතින් වෙන මොනා මං කරන්නද ඒකයි ඉතින් කිව්වේ බං ඔය හැක් පූල් වලට නම කේස් එකක් තියෙනවා කියලා. ෂැඩෝ අපි දෙන්න එකයි කිව්වා නේද? ඔව් මම ඒකයි කිව්වේ. ඉතින් එහෙම වෙන්නේ කොහොමද බං ඉතින් චීට් එන්ජින් ඉතින් ඒක තමයි ගහලා නෙමෙයි පොකාගේකට උනේ. ඉතින් ඒක තමයි උනේ හැක් පූල් වලට නම් 4 පාරකට වැඩිය. ඉතින් එකක් දෙන්න බෑ කිව්වා ඊට පස්සේ. ඉතින් චීට් එන්ජින් මචං ඉතින් ඒක තමයි චීට් එන්ජින් එකක් යූස් කරන්නේ නැතුව එහෙම ඉතින් වෙන්නේ කොහොමද බං උන්ට මෝල්නේ බං එහෙනම් කෙලින්ම කියනවා නම් තමයි ඉතින් කියන්නේ ලොකු ලොකු ආයතනයක් කියලාත් බලහංග ඉතින් තාම අර අච්චර ආබංගෝ ලයිව් දාගෙන ආතල් එකේ ලයිව් දාගෙන මචං මේ මිසයිල වගේ මික් කරන උන් ඉන්නවා උන්ගේ ස්ක්‍රීන් රෙකෝඩ් යවපුවාම මචං සමහරුන්ගේ මචං මේ හැක් එක ගහන හැක් එක දෙන්නලු මෝල් හුත්ති වඩන්නේ කතා කරලා බා ඇයි බං මේ සඳුයි CS BR දෙකම රීජන් ඉන්න පැලකාරෙක් අපේ රීජන් එකේ මේ වලපංගෝ ඉතින් මචං අඩේ කලින් බං ගරීන එකට පට්ට රෙස්පෙක්ට් කරා බං හරිද මොකද බං මේ කොල්ලන්ට දෙයක් කරන්න ඒ කියන්නේ ලයිව් ස්ට්‍රීමර්ස්ලාට සපෝට් එක දීලා ඩයමන්ඩ්ස් එවලා නම්මනම් කරලා මොකක් හරි අපි කියපුවාම බල්ලා හදලා දීලා අර ලංකාවේ මොඩරේටර් කෙනෙක් දාලා තිබ්බා මරීනා කියලා බං මොන හරි තිබ්බ ප්‍රශ්නයක් බං එයාත් ඒ කතා කරලා මචං එයා බං මේ ටීම් එකත් ඒ කතා කරලා මචං මේ අපිට උත්තරයක් දෙනවා බං මේ දැන් ඉන්නේ කෙනා මුකුත් නැහැ මචං අද මැසේජ් එකක් දැම්මොත් සතියකින් විතර බලන්නේ කිසි ඒ කියන්නේ රිප්ලයි එකක් එන්න අමාරුයි රිප්ලයි එකක් ගන්න අමාරුයි මොකක් හරි ඉෂුව එකක් තිබ්බම අද මැරුණොත් එහෙම මචං වල දාන දවසට තමයි මචං ඕකෙන් රිප්ලයි එක එන්නේ හරිද ඉතින් මේ ඔව් බං අඩ වෙන අවුල බං පට්ටම අවුල ආයේ ලීඩර් බෝඩ් එකේ අපිව දකින්න නැති වෙයි ළමයි අපි කැපිලා ඉන්නවා දැන් අපිව විතරක් බක් කරා නම් අවුලක් නැහැ හරිද රෑන් ගහන්න පටන් ගත්තා 70 ගණන්ද බක් කරා මං හිතන්නේ. ඔව් බර සෙට් ඔය බලපන් මේ දැන් ඇවිල්ලා ඉන්න සෙට් එකම් බම් මේ ලීඩර් බෝඩ් බග් ගලා එකපාරට ආපු කට්ටිය නේද ඔව් ඔය සෙට් එක මේ ගොඩක් මෙතන ඉන්න ගොඩක් කට්ටිය මචං ලීඩර් බෝඩ් බග් ගලා මචං මේ එකපාරට මතුවෙච්ච සෙට් එක හරි ගිහිල්ලා. වී බැච් කාරේ උන්ගේ බග් එකක් හින්දා මේ බග් කරාට ගරීනාගේ රෑන්ක් එකේ දීලා උන්ගේ වැරද්ද ඉන්නේ. ගරීනා කේවල් කෙනෙක්ට බම් මං විතරයි ලීඩර් බෝඩ් එකේ ඉන්නේ උඹලට ඒක බලන්න හම්බෙන්නේ නැහැ ඉස්සරහට ළමයියා ගිය පාර සීසන් එකෙත් ඉවර වෙනකන් ඒ කියන්නේ මාව බග් ගෙනගම්ම අන්තිම හරිය වෙනකන් අල්ලගෙන හිටියේ මන්ද කොහෙද මේ ඉතින් පට්ට අවුල බං ආයෙ ඉතින් ඔහොම දැන් මේ ප්ලේස්ලාර ගොඩක් මැච් වලින් බැක් කරනවානේ ඔව් එතකොට උන්ටත් ඕකමද වෙන්නේ මොකද්ද වෙන්නේ නෑ මේ මැසේජ් එක ආව කියන්නේ පර්මනන්ට් සස්පෙන්ඩ් මචං මේ මැසේජ් එක ආව නම් පර්මනන්ට් සස්පෙන්ඩ් ඉතින් මේ මැච් එකෙන් බැක් කරෙත් ඇබ්නෝමල් ඇක්ටිවිටීස් කියලා අර වෙන උන් බැක් කරන විදිහම තමයි ඒක එහෙම බැක් කරනවා මේ අඩේ ඉතින් බං උඹ ඒ ආවා කෑ ගහන්න එපා බං මේ අයිසුරු උඹ මේ මැච් එක රෙකෝඩ් මේ මොකද්ද සේව් කරලා ඉවරලා මට ඒ එතන මේ ස්ක්‍රීන් මේ රෙකෝඩ් කැල්ල එවුවම් පොඩි කැල්ල නෑ ප්ලේ කරානේ ওই දවල් එහෙනම් ඉතින් හරි බ්‍රෝකන් ලයිව් නේ 11ට හරි බ්‍රෝකනේ ලයිව් නේද හිටියේ උගෙන් ඉල්ලගනින්කෝ මේ කට්ටිය නැත්තම් රෙකෝඩ් එක ගිහලාංගෝ ඔබේ බ්‍රෝකන්ට දැන් කෝල් එකක් ගාලා ඉල්ලම නැත්තම් බම් මේ කට්ටිය අම්මෝ කියනවා මේ views වලට කරනවා අරකයි මේකයි අනේ අම්මෝ මට මේ 500ක් බැලුවා නම් මට ඇති පෙටියෝ මම මේකෙන් හම්බ කරගෙන කන්නේ මංවත් මගේ පවුලවත් අම්මා තාත්තවත් ළමයි මේ ලයිව් එකකින් හින්දා හම්බ කරගෙන මේ ලයිව් එකෙන් එන ගානෙන් මචං කාලා බීලා ඉන්නේ මට මේ ලයිව් එකෙන් මචං මේ ඉඳපන් මවුස් එක තියනකොට ඕම ඉඳපන් ඕම යූස් කරන්න දීපම ඕම ඉඳපන් උඹලට පෙන්නන්න ඩොලර් 50 ගානද කොහෙද මේ මාසේ රෙවෙනියු එක මචං හරියද වයිෆයි බිල මචං 10000යි කරන්ට් බිල 20000යි හරියද රුපියල් 30000යි හරියද හරියද ඉතින් ඉඳපන් උඹලට පෙන්නන්න උඹලා බොරු කියලා හිතනවා ළමයි තප්පරද්දියම් පෙන්නන්න මේ අන්තිම දවස් 28 ළමයි ඩොලර් 47යි ඔන්න පෙන්නුවේ මේ අරු කොහේ හරි ගිහිල්ලා මම හිතන්නේ ඇවිදින්න පොඩක් කෝල් එකක් ගහලා බලපන්කෝ බැලුවා ගෙදර නැහැ ළමයි ඔන්න ඩොලර් 47යි ඔයාලට පෙන්නුවේ ආයෙ නැක් බැක් ගායි නැත්තම් අම්මෝ මම මේ ලයිව් එක කරන්න බං ඇත්තටම ආතල් එකට අර මම කැපුණොත් එහෙම මචං මං කැපුණොත් එහෙම බං අර උඹලට ෆ්‍රී ෆයර් කියන දේ උඹලට නිකන් මදි අඩුපාඩුවක් වගේ දැනෙයි කියලා මට හිතෙනවා බං. එහෙම වෙයිද දන්නේ සමහර උන්ට රන් නැතුව ඇති. මං කියන්නේ අර මට ආදරය කරන සෙට් එකට මං ඒ උන් කට්ටිය වෙනුවෙන් තමයි මං දෙන්නේ. බං මේ හෙට ඉඳන් පටන් ගන්නවා ළමයි මේ හොරා ගේම්ස් ප්ලේ කරන්න.
ෆ්‍රී ෆයර් ඉඳලා ප්ලේ කරමු. දැන් කොහොමත් ඉඳලා හිටලානේ ලයිව් වෙන්නේ බා. සතියේ දවස් 3ක් විතර මං කලින් කිව්වා වගේ සතියේ දවස් 3ක් විතර දාන්නේ. මේ සතියේ දවස් 3ක් විතරනේ ලයිව් එක දාන්නේ. ඉතින් ඒකිනුත් දවස් 2ක් විතර අපි හොරා ප්ලේ කරමු. හොල්මන් ප්ලේ කරමු. මේ මම මට ආදරය කරන කොල්ල කෙල්ලෝ වෙනුවෙන් එන්නේ මිසක් මේ වෙන දේවල් හින්දා නෙමෙයි. නැත්තම් මට මේ ලයිව් එක කරන වෙලාවට මචං මම මේ නතර කරලා නයිට් ජොබ් එකක් ගියහොනම් එහෙම මචං මට රුපියල් 20000ක් විතර හොයන්න තිබ්බා දවසට. මේකේ මේ මාසෙටම රුපියල් 15000යි මං හොයලා තින්නේ. හරිද? ලයිව් ස්ට්‍රීම් කියන දෙයට සමහරුන් හිටියා පාර්ට්නර් හම්බෙනකන් ලයිව් කරා. Facebook පාර්ට්නර් හම්බෙනකන් ලයිව් කරා. පාර්ට්නර් ගියාට පස්සේ ඔක්කොම නතර කරා. හරිද? මේ සල්ලි වෙනුවෙන් ලයිව් ස්ට්‍රීම් කරන જાතියක් හිටියා. මුන් කට්ටිය ඇත්තටම කැපිච් එක හොඳයි බං. මොකද මේ ෆීල්ඩ් එකට ආදරේ උන් නෙමෙයි උන්. සල්ලි වෙනුවෙන් ලයිව් කරන සෙට් එක. ඉතින් එහෙම නැතුව මචං මේ ලයිව් ස්ට්‍රීම් ෆීල්ඩ් එකට ආස e-sport ෆීල්ඩ් එකට ආස සෙට් එක මචං දිගටම අල්ලගෙන යනවා. ඉතින් මට පුළුවන් විදියට සපෝට් එක දෙනවා. හරිද ළමයි? මිනිස්සෙක් වටුනහම මචං කතන්දර කියන ගොඩාක් උන් chat එකේ දැක්ක. බොහෝම ස්තුතියි. account එකට නම් මුකුත් වෙලා නැහැ. වෙයිද දන්නේ නැහැ. ඔයාලට මම පෙන්නුවේ මෙන්න මේ මැසේජ් එක ඇවිල්ලත් මගේ account එක බෑන්ඩ් වෙලා නැහැ. ඒ කියන්නේ මොකක් හරි account එකේ බග් එකක් තියෙන්නේ කියලා තමයි ඔන්න මම පෙන්නුවේ. හරිද? කතා කියන අනේ බෑන්ඩ්යන් අනේ එහෙම වෙච්ච එක හොඳයි ඔය වගේ කුප්ප කතා කියන සෙට් එකට බෙහෙවින් ස්තුතියි ඈ. උඹලට දෙයක් වුණාම මචං මම ආට කිව්වනේ අර ෆිල්ම් එක ගැන සෙට් එකක් ඉන්නවා කියලා වර සෙට් එක. ඒ ලංකාවේ සමහරක් ඉන්නවා නේද? උඹලට එහෙම දෙයක් වුණාම මචං තේරෙයි ඈ. අන්න එදාට මචං ඔබ පොඩ්ඩක් හිතලා බලපන් මං මේ වගේ මං කී දෙනෙක්ට මේ වගේ කිරි වැඩ කරාද? ඒක නිසා තමයි මට මෙහෙම වෙලා තින්නේ කියලා උඹලටම හිතෙයි. හරිද? ඉතින් මං ඉතින් කාටවත් මචං මම දැන් අවුරුදු 5ක් මේ ෆීල්ඩ් එකේ. 5 ඉවරයි 6. ඉතින් මං කාටවත් ඉතින් මචං වචනකින් වැරදි වෙලා ඇති. ඔය බැනලා කරලා නම් මනම් ඒ ඇරෙන්න ප්‍රශ්න නම් මට නැහැ. හරිද? මේ අරක බැක් කරන එක තියෙන එවන්නද? මේකේ ඔබ නැත්තම් කොල්ලෝ මචං ඕවා කොල්ලෝ හිතන්නේ ඕවා බොරු කියලාවා. කියනවා නම්බර් වෙනස් කරන්න. බෑ ඇයි බං නිව්සීලන්ඩ් වලින් මචං නඩුනේ. උඹට දිනු උඹට තේරෙන්නේ නැද්ද? ඕම ඉන්න ළමයි ඔයාලට අර මැච් එකෙන් බැක් කරන එකත් පෙන්වන්න නැත්තම් කට්ටිය හිතනවනේ මේ සවුන්ඩ් අයින් කරලා දාන්නන්නේ. වොයිස් සවුන්ඩ් එකනේ. එපා වොයිස් සවුන්ඩ්. උඹලා මොනවා කියනවද දන්නේ නැහැ මට වයින්වත් දන්නෙත් නැහැ. ඕව ඕෆ් කරලාම දාපන්. නෑ නෑ. එහෙම යනවා වෙන්නේ. හරි. මේ තියෙන ළමයි වීඩියෝ එක ආයේ කට්ටිය කියන්න එපා බොරු අරකයි මේ එඩිට් අනම්මනම් කියලා ඔන්න බලාගන්න. ඔන්න ළමයි ප්ලේ කර කර ඉන්නවා. ඒ කෝබන් කොයි හරියක් තියන්නේ? මේ ඔන්න 4 දෙනා හරිද? මේක ඉන්නවා ඉසුරුව 666කින් බ්‍රෝකන් ඉන්නවා. ආවව ටාෂි එකකින් ඉසුරු ඉන්නවා. ආවව ඇල්ෆා ඉන්නවා. මගේ account එකේ තියෙනවා හරිද? ඔන්න ළමයි කොහෙද බං ඒක වැටෙන්නේ මම ඔන්න ළමයි මේ gaming Sandu was eliminated by the system due to abnormal behavior. මෙන්න ළමයියා මාව එලිමේට් කරලා දානවා. නැත්තම් කට්ටිය කියනවනේ බම් මේ එඩිට් කරලා කියලා මේ මෙච්චර එඩිටක් මට ගහන්න බෑ. ඔන්න කිව්වා. මෙච්චර එඩිටක් මට ගහන්න බෑ. ඔන්න ළමයි පෙන්නුවේ. ආයි කියන්න එපා මේවා බොරු මේ මෙහෙමයි බොරු අනම්මනම් views වලට කරන්නේ අරකයි මේක. අනේ මට views ඕනේ නැහැ. තියෙන ප්‍රමාණය මට හොඳටම ඇතියි. මේ කට්ටියම ලයික් එකක් දාමු.